මම try කරලා තියෙන රසම chicken curry එක අද හදමු. මේ ශ්‍රී ලංකන් chicken curry එක හරි ඉක්මනට හදන්න පුළුවන්. ඒ වගේම ඕනම menu එකක් එක්ක match කරන්නත් පුළුවන්. මුලින්ම chicken gram 750කට ලුණු කුඩු තේ හැඳි 1යි, 3-5 කුඩු මේස හැඳි භාගයයි, බදපු 3-5 කුඩු මේස හැඳි 1යි, කහ කුඩු තේ හැඳි කාලයි, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි, මිරිස් කුඩු තේ හැඳි 1යි, සියඹලා දෙකක් වතුරේ දිය කරලා ඒකත් එකතු කරගෙන මේ ටික හොඳට mix කරලා chicken එක marinate කරගන්න. මේක පැය දෙකක් විතර තියලා තියන්න. එතකොට chicken එකේ taste එක තව ගොඩාක් වැඩි වෙනවා. දැන් තෙල් ටිකකට ලුණු, ඉඟුරු, සුදු ලුණු තලාගෙන එකතු කරගන්න ටිකක් වැඩිපුර. ඒ වගේම කරපිංචා, රම්පේ, අමු මිරිස් එක කරලකුත් එකතු කරගෙන මේක චුටක් සුවඳ එනකම් බැද ගන්න. ගොඩාක් බැද ගන්න එපා. මේ ප්‍රමාණයට බැදෙනකොට කලින් marinate කරගත්ත chicken ටිකත් එකතු කරලා වතුර එකතු කරගන්නේ නැතුව මේ chicken එකේ වතුරෙන්ම මේක විනාඩි 2ක් විතර තැම්බෙන්න දෙන්න. විනාඩි 2කට පස්සේ මම chicken marinate කරපු භාජනයේටම වතුර කෝප්ප කාලක් එකතු කරලා ඒකත් මේකට එකතු කරගෙන විනාඩියක් විතර තැම්බුණාට පස්සේ පොල් කිරි කෝප්ප දෙකක් වගේ එකතු කරගත්තා. පොල් කිරි ප්‍රමාණයක් නෑ. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. දැන් මේ වෙලාවේ ඔයාට ග්‍රේවි එකේ ලුණු බලලා මදි නම් එකතු කරගන්න පුළුවන්. මේ curry එක විනාඩි 2-3ක් ගියාට පස්සේ මම ආපහු බදපු කුඩු තේ හැඳි 1යි, 3-5 කුඩු තේ හැඳි 1යි මේ එකතු කරන්නේ බිරියානි මසාලා. මේකෙන් chicken එකට ලොකු flavor එකක් එනවා. මේක හදන recipe එක මම කලින් upload කරලා තියෙන්නේ. දැන් මේකත් හොඳට mix කරගෙන chicken එක ආට කැමති ප්‍රමාණයක් වෙනකන් හිඳෙන්න දෙන්න. ඉතින් මේ තියෙන්නේ chicken curry එක. මේක හදන්න හරිම ලේසි. ඒ වගේම ගොඩාක් රසයි. try කරලා බලන්න. See you in the next video.